ඉතින් අපි කතා කරමු මම මේ දවස්වල ගොඩක්ම ෆේස්බුක් එකේ ඉන්නකොට දැක්ක ප්‍රශ්නයක් ගැන. ඒ තමයි මේ එලල් මේ රිසල්ට් ආවත් එක්ක නගිල මල්ලිල ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද කැම්පස් අනුපිළිවෙල දාන්නේ මෙඩිසින් යන සිලෙක්ට් වෙලා ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කොහොමද මේ එයාලගේ කැම්පස් අනුපිළිවෙල දාන්නේ ප්‍රධාන වශයෙන්ම ඔගොල්ලන්ගේ ඉසෙට් එක සලකා බලන්න ඕනේ. ඒ නිසා ඉසෙට් එක කියන්දේ ඔගොල්ල ප්‍රධාන වශයෙන්ම ඔළුවේ තියාගෙන දාන්න. ඒක ඉතින් ඔයගොල්ලන්ට දලා අදහසක් ගන්න පුළුවන් කලින් අවුරුද්දේ කැම්පස් පොතා පරිහරණය කරලා ඒකෙන් දලා අදහසක් ගන්න පුළුවන් කොහොමද ඉසෙට් එක තිබිලා තියෙන්නේ කියන එක ගැන. නමුත් ඊට පස්සේ මම සලකා බලන්න කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඔගොල්ලන්ගේ කැමැත්ත සලකා බලන්න ඔයාල කැමති පැකටි තමයි මුලින්ම දාන්න එක තමයි මහිතන්න අංක එක වශයෙන් ඊළඟට සලකා බලන්නනේ ඊළඟට ඔගොල්ලන්ගේ ගෙතරින්දං තියෙන දුර ඒකනත් සලකා බලන්න මොකද ඔයාල කොච්චර කැමති වුණත් ගොඩාක් දුර ෆැකල්ටකට ගිහිල්ලා සමහරලාට සතියන්තය ගෙතරෙන්න්නත් බැරි වෙන අවස්ථා තියෙන මොකද මේ දැකල් තියෙන ගොඩක් ළම පැකටිය ගෙදර යන්න නොහැ කියන සමාර සතියන්තවලදී ඉතින් ගලොපනි මාඩුව කම්වෙන එකක් ඉන්නවන ගොලන්න ගෙදර යන්න ඉතින් එනිසා දුරත් සලකා බලන්න ඊළඟට මම කියන්නේ කොච්චර බැචස් ප්‍රමාණය කවට්ටන තියෙනද කියන එකත් සලකා බලන්න හරිතින් මම එකම ෆැකල්ටිකක්වත් මේ වීඩියෝ එක විපේචනය කරන්න බලාපොරත්වෙන්න ඒගොල්ල ඒ ෆැකල්ටියල තියෙන හොඳ නරක කියන්න බලාපොරත්වෙන්න නැහැ මොකද ඒක උගොල්ල හොයල බලන්න ඇතරකුත් ඊළඟට මම කියන්න පොදුවේ දාන්න පුළුවන් අන් පිළිලා ගැන ඇතරම පලයිනටම ගොලන්ට කොළඹ පේරාදින දාන්න පුළුවන් ඒකතිත් ඔගොලු ඉසෙට්ක ගැන සලකා බලන්න ඒ ෆැකල්ටියල්ට යන්නට ගොඩක් ලොකි සෙඩ්ඩක් බලාපොරත්තු වෙලා තියෙන පහුගිය අවුරුදුවල සලකා අතීතය ගැන බලද්දි ඉතිං ඊළඟට දාන්න ෆැකල්ටි දෙක දිහට ජපුර රාගම දෙකම හොඳ ෆැකල්ටි දෙයක් හොඳ පහසුකම් තියෙනවා සහ ගොඩක් පැරණි අතීතයක් තියෙනවා හොඳ බැචස් ප්‍රමාණය කවට්ටලා තියෙනවා ඉතිං ඒ දෙක කොහොම දැමන් මටනම් ගැටලුවක් නැහැ ඊළඟට ගොඩක් අය දාන්න රුහුණ නැත්තම් ඔගලන්ට දාන්න බලම් හොඳ පැකටිකත් තමයි ජැෆ්න ජැෆ්න කියන්නේ ගොඩක් හොඳ පැචස් ප්‍රමාණය කවට් වෙලා තියෙන ගොඩක් හොඳ පහසුකම් තියෙන ෆැකල්ට එකක් ඉතිං ඒකෙදි ගැටලුවක් දිහට භාෂාව කෙරලුවක් වෙන්න පුළුවන් හැබැ ඒක හදාගන්න පුළුවන් කියලා හිතන ගොඩක් අය ගිහිල උරුවේනවා ඇති ඊළඟට ජැෆ්නා දානගේ ගැඩුලක් දිහට මම දකින්නේ දුර මේ ගොඩක් ළමයින්ට ගෙදරන්න හෙම චාන්සක අඩු වෙන ජැප්න වගේ ගියොත් අමකද ගොඩක් ට්‍රවලිං වලට වෙලාගන්න නිසා ඉල්ළඟට දානනම් හොඳ අපේ රජරට පැකරටිය ඉතින් බැචස් වැඩි ප්‍රමාණයක් කවුට්ටලා තියෙනවා සහ එහෙම වෙන විශේෂන් කියන්නම ගැටලුවක් දක්න නැහැ ගොඩක් සමහර මත තියෙනවා එකක දේවල් වතුර සම්බන්ධ ඒවා ඉතින් එහෙම ගැටලුවක් නැහැ කියල් තමයි මම කියන්න තියන්නේ ජලය සම්බන්ධ වන ඉතිං ඊළඟට දාන්න ෆැකල්ටික විදිහට මම හිතන්නේ සබරගම ඔයම්බ ඒ දෙක සලකා බලන්න මොකද දෙකම මං ගැටලොක් දෙ දකින්නේ නැහැ සබරගම් පොඩ්ඩක් තාම ප්‍රොෆිනිට්ටක් ගැන ගැටලොක් තියෙනවා නමුත් වයම්බ මං හිතන්න දන්න විදියට විසිදිලා තියෙන් ඉතිං ඒදේ ගැන හරියට ඔගොල්ල හොල බලලා තමා කැමති ෆැකල්ටි ඒ දෙකත් දාන්න ඇතරම හොඳ ෆැකල්ටි දෙක ඉතිං එකම් වගේ සමාන කාල පරසෙක් තම දෙක ආරම්භ වෙලා තියෙන්නේ ඉතිං එකම් වගේ බැචස් ප්‍රමාණයක් තම අවට්වෙලා තියෙන්නේ දැනට ඉතිං ඊළඟට දාන්න ෆැකල්ට එක ඊස්ටන් වගේ දාන්න පුළුවන් ඊස්ටන් කියන්න රජරට සමානව ආරම්භෝඩ ෆැකල්ට එක ඉතිං ඒකෙදි එකම් වගේ බැජස් මානක්තම ඔටලා දෙන හැබ ඒකෙදි ප්‍රශ්නයක් විදිහට අර ජැෆ්න වගේම දුර සහ භාෂාව ගැරලුවක් එන නමුත් ඒවා ලොක ප්‍රශ්න නොවෙන්න පුළුවන් ඒවා ගියාට පස්සේ හැදෙන්න්න පුළුවන් භාෂාවනක් දුර තමයි එතනති ලොකු ගැටලුවක් විදිහට එනවනගෙන්
හරි. අන්තිමට මම හිතන්නේ මොරටුව සහ අවසාන වශයෙන් ආරම්භ වුණ ඌව දාන එක හොඳයි. හරි ඉතින් ගොඩක් නම් ගිල මල්ලිලා මොරටුව ගැන අහන්න ප්‍රශ්න තියෙනවා. මමත් හරියටම ලොකුවට විස්තරයක් දන්නේ නැහැ. නමුත් ගොඩක් අය මේ මොරටු ඉංජිනේර් ෆැකල්ටි ගැන තියෙන නම නිසාම මොරටුව දානවා. ඒ වුණාට මම හිතන්නේ තාම ඒකෙදි ලොකු පහසුකම් වර්ධනය වෙලා නැහැ. තාම ප්‍රොෆිනිටි එකකුත් නැහැ දන්න විදිහට හරියට. ඒ නිසා එහෙම ගැටලු තියෙනවා. නමුත් කාලයත් එක්ක ඒව වර්ධනය වෙලා හොඳ ෆැකල්ටි එකක් බවට පත් වේවි ඉස්සරහට. නමුත් දැනට මගේ මතය තමයි ඒ මොරටුව සහ ඌව අවසාන වශයෙන් දාන එක හොඳයි. හරි ඉතින් ඔන්න විදිහට තමයි මම මේ වීඩියෝ එකෙන් අනුපිළිවෙලක් විදිහට ඔයගොල්ලන්ට නිකන් ආදර්ශයක් දුන්නේ. ඉතින් මම කිව්ව කරුණු සලකා බලලා ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ කැම්පස් දාන අනුපිළිවෙල සකසා ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට යම් අයිඩියා එකක් එන්න ඇති මේ වීඩියෝ එකෙන්. මම වැරදි දත්තයක් දුන්නා නම් ඒ ගැන මට සමාව වෙන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම වැරදි දෙයක් කියවලා තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් දාලා හරි නිවැරදි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් ඔයගොල්ලන්ට තව මොනවා හරි දැනගන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න මම පුළුවන් විදිහට වෙලාව තියෙන විදිහට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙන එක අදට ගිහින් එන්න.